අපි දැන් අද ආර්ථික අර්බුදයක් ඇතුළේ ජීවත් වෙන රටක්. වර්තමාන පාලකයෝ බලය ගන්න කලින් නම් කිව්වේ මේ ණය කීයද ඩොලර් බිලියන් 37යිද කීයද තියෙන්නේ අයියෝ ඒ ගාන කියන්න එපා එළියට ලැජ්ජයි ඕක අපිට පට ගාලා ගෙවන්න පුළුවන් කියලා. දැන් මේගොල්ලෝ එනකොට තිබ්බ ණය ප්‍රමාණයට වඩා තව 128ක් එකතු කරලා අලුතෙන්. ගෙවනව නෙවෙයි අලුතෙන් ගන්නවා. දැන් මේ රට මාස 6න් ගොඩ ගන්නවා කියලා පූජ්ජානම් කතා කියලා බලයගත් උදවිය පට්ට සුබවාදී අපේක්ෂා බලාපොරොත්තු මහා සමාජය තුල දල්වා ඡන්ද ටික ගත්තු උදවිය කාංචනගේ හොරකම් කරන ගාන අයින් කරාම ඉන්ධන මිල බස්සනවා 200ට අඩුවට මිලට කියලා කියපු උදවිය දැන් බලය අරගෙන ආර්ථික අර්බුදය අලුත්ම ආකාරයේ හොරකම් කරන පිට්ටනියක් බවට සූදු කෙලින පිට්ටනියක් බවට පත් කරගෙන තියෙනවා. දැන් වෙන්නේ හොරකම් නෙවෙයි අත්වැරදි. ඒ නියම හොරකම් අම්මපා 76 වසරක ඒ තරම් මීටර හොරකම් අපි දැකලා තිබ්බේ නැහැ. දැන් වෙන්නේ වැරදි ගිණුමට යනවා. හොරු නෑ හැකරු ඉන්නේ දැන්. NDB බැංකුවෙන් යනවා වැරදි ගිණුම් වලට සල්ලි. මෙන්දක ඊපෙත මහජන බැංකුවනුත් දාලා තිබුණානේ අපිත් උන පොඩි මිස්ටේක් එකක් වෙලා වගේ කියලා. ඊට පස්සේ ඔය තව බැංකුවක තිබුණා. ඊළඟට අස්වැසුනේ ඒව යනවා ඩබල් යනවා ඩබල් පොකට් හින්දාද මන් දන්නේ ඩබල් යනවා වැරදි මේ ගිණුමට. දැන් වෙන්නේ අපි අපේ හඳුරුනේ 70 වසරකවත් දැක්කේ නැහැ එහෙම ස්මාර්ට් හොරකම්. ඒව වෙන රටවල් මන් දන්නේ කවුරු උගන්වපු ඒවද කියලා. දැන් ඊට පස්සේ ගල්ලංගුරු වලින් වෙන සුළු කරද්දක් ඒ කියන්නේ ටෙන්ඩර් කරලා ගත්තේ ගල්ලංගුරු බාලයි බාල වුණාට හොරකමක් වෙලා නැහැ. මිස්ටේක්. හොරකමක් වෙලා නැත්තම් බාලගෙන අපිවා මොකටද මෙච්චර ගොඩ බාගත්තේ? සාමාන්‍යයෙන් පළවෙනි නැව දෙවෙනි නැව තුන්වෙනි නැව බාල නම් කැන්සල් කරා ස්පොට් ටෙන්ඩර් එකක් දැම්මා වෙන මිනිහෙකුට දුන්නා. දැන් මේ වෙලාවෙත් ගල්ලංගුරු ගොඩ බානවා වාරකම් කාලේ. නොරොච්චෝලේ පැත්තේ. නැව් පහක් ගොඩ බානකොට එක නැවක ගල්ලංගුරු අපේ හාමුදුරනේ මුහුදේ. ඒ කියන්නේ හැම නැවකීම 120ට වඩා මුහුදට වැටෙනවා. ඇයි මේක පැද්දෙනවනේ? ඉන්දියාවේ මිනිස්සු තමයි මේව ගොඩ බාන්නේ. ලංකාවේ උන්ට බෑ ඒක කරන්න. එක නැවකින් 120 ගානේ වැටෙනවා මුහුදට. මිනිසුන්ගේ සල්ලි. ඒ බාන ගල්ලංගුරු හින්දා ඩීසල් වලින් විදුලිය නිපදවන්න උනා. මේ රටේ විදේශ විනිමය තමයි මේ මහා පරිමාණයෙන් එළියට යන්නේ. බාල ගල්ලංගුරු ඉඳලා ගල්ලංගුරු වලින් විදුලිය උපදවන්න බැරි වුණා මුළු ප්‍රමාණය. ඊටු ටිකට ඩීසල් දැම්මා. ඩීසල් ගන්න වුණා වැඩි මිලට. අර HSBC එකේ ලොකනේ කිව්වේනේ ඩොලර් 360ටද 280 ගාන 86ට. ගත්තා කියලා ලෝකෙ කොහෙවත් ඒ ගානට රන්නේ නැහැ. දැන් මේ අර්බුදය හොරකමේ මූලස්ථානයේ බවට පෙරලගෙන අර්බුදය උස්සන්න වෙනවා රුපියල කඩාගෙන වැටෙනවා. අද මං හිතන්නේ ඊට වඩා වැඩි 334ක්ද කොහෙද මට මතක නැහැ. 334ක් රුපියල වැටෙනවා. මහ බැංකුව අධිපති මීට මේ මාස දෙකකට කලින් මහ බැංකුව අධිපති කියනවා ඔය නන්දලාල් කියන්නේ IMF පිට්ටා. ඕක අපි මුලින් ඉඳන්ම කිව්වා. නන්දලාල් IMF පිට්ටා. ඉන්නේ සාන්ත දාන්ත තීන්තු කුඩු වගේ. වීරසිංහ කියලා മന്ത്രി කෙනෙක් හිටියා. ඔය ඒ කාලේ 80 ගණන් වල. ඒ මෙයාගේ වරිගෙක් කෙනෙක්. මේ නන්දලාල් මහත්තයා බලන්න දැන් මීට මාස දෙකකට ඒ කියන්නේ 2026 මාර්තු 7 ශ්‍රී ලංකා in good position to absorb oil price shocks. මාස දෙකකට කලින් කියනවා ශ්‍රී ලංකාව ඉන්නේ හොඳ ස්ථානයක ඔයිල් තෙල් වල මිලෙන් ඇති වෙන ෂොක් එකට කම්පැනියට මුහුණ දෙන්න. කිසි අවුලක් නැහැ. මෙන්න බුලේ ඒ නන්දලාල්ම මාස දෙකකට පස්සේ කියනවා the future is highly uncertain
සෙන්ට්‍රල් බැංක් ගවන අනාගතය හරි අවිනිශ්චිතයි. මට කරන්න දෙයක් නෑ. මාවල්ල ගන්න එපා. රුපියල ඉතින් වැටේලු. මොනව කරන්නද මට අල්ලන් ඉන්න බෑලු. මාස දෙකකට කලින් කිව්වේ නෑ අවුලක් නෑ අපි බොහොම ශක්තිමත්. දැන් මේ කාගේ ඉරණමත් එක්කද මේ සෙල්ලම් කරන්නේ? නන්දලාල්ගේ පවුල ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මුදල් අමාත්‍යාංශ ලේකම් කවුද? හර්ෂණ සූර්යපිරුමනේ. උන්දගේ පවුල ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මුදල් අමාත්‍යාංශ සල්ලි වැරදිලා යන්නේ ඕස්ට්‍රේලියාවේ ගිණුමකට. ඒක එළියට ආපු ගමන් නන්දලාල් පැනලා යන්නේ ඕස්ට්‍රේලියාවට. තත්ත්ව භයානක නම් නන්දලාල් ආයි ඕස්ට්‍රේලියාවට යනවා. අපි කියනවා ජනාධිපති මුදල් ඇමති අනුර කුමාරට තාමත් ඔය නන්දලාල් නැමැති IMF ඒජන්සියව තේරෙන්නේ නැත්ද? තේරෙන්න විදියක් නෑ. උන්ද හොරු අල්ලන එකනේ උදේට දවල්ට රැට එක්තරනේ උන්දට තියෙන ඉන්න හොරුන් අල්ලන්න තේරෙන්නේ නෑ. මොකෙක් හරි පරණ හොරෙක් කියලා එකෙක් අල්ලගෙන ඒකෙන් පොඩි ජොලියක් ගන්නවා. හැබැයි වටේම ඉන්නේ නියම හරුසොත් එක. දැන් හරිනම් දැන් ආණ්ඩුව කරන්න ඕනේ මොලේ තියෙනවා නන්දලාගේ પાස්පෝර්ට් එක අධිකරණ නියෝගයක් අරගෙන උසාවියේ තියාගන්න ඕන. නන්දලාට යන්න දෙන්න එපා. මේ රටට සුබවාදී බලාපොරොත්තු දීලා මුළු මහා සමාජය රවට්ටලා දැන් කියනවා අවිනිශ්චිතයි. දැන් අවිනිශ්චිතයි. දැන් පනින්න බලාගෙන ඉන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා වගේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා නම් පන්නට අපිට කමන්නේ නන්දලාල්ට පැනලා යන්න දෙන්න එපා.